හදන්න හරිම ලේසි රුලන් රෙසිපි එකක් අරන් ආවා. මේක මම හැදුවේ ජනවාරි 1 වෙනිදා කෑම මේසෙට තියන්න. එහෙනම් මේ අමුද්‍රව්‍ය ටිකත් ලෑස්ති කරගෙන අපි රස රුලන් හදමු. මුලින්ම රුලන් ටික රන්වන් පාට වෙනකන් කබලේ චුට්ටක් බැද ගන්න ඕනි. ගොඩාක් කව පාට වෙන්න නොදී අඩු ගින්දරේ මේක බැද ගන්න ඕනි. මෙතන මම රුලන් ග්‍රෑම් 500ක් තමයි ගත්තේ. අපි ගාගත්ත පොල් ටිකත් මේ විදිහට කබලේ වදින්න ඕනි. පොල් ටික නම් ගානට බැදෙනකොට හොඳ සුවඳක් එනවා. අන්න ඒ වෙලාවට මේක බාගන්න. ඊට පස්සේ ඉඩ තියෙන භාජනයක් ලිපේ තියලා සීනි ටිකක් අලු කරගමු. ගොඩාක්ම තද පාටට අවශ්‍ය නැහැ. රුලන් වල පෙනුම රන්වන් පාට වගේ වෙන්න තිබුණාම ඇති. මම මෙතන රතු සීනි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට සුදු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකට වතුර ටිකක් එකතු කරලා ඉතිරි සීනි ටිකත් මේකටම දාලා චුට්ටක් උණු කරගන්න ඕනේ. මේක ඇලෙන පදමට උණු කරන්නේ නැහැ. ගොඩාක් උණු වුණොත් එහෙම රුලන් එක ඇලෙන්න ගන්නවා. ඒ නිසා ගොඩාක්ම නූල් ඇදෙන්න අපි මේක උණු කරන්නේ නැහැ. සීනි එක තමයි අපි රුලන් හදද්දි ගානටම උණු කරගන්න ඕනි. මේක ගොඩාක් උණු වුණොත් එහෙම රුලන් එක තද වෙනවා, ගල් වෙනවා. එතකොට කන්නත් ගොඩක් අපහසුයි. ඒ ගානට උණු වුණාට පස්සේ අපි බැදගත්ත පොල් ටිකයි රුලන් ටිකයි මේකට දාලා හොඳට මික්ස් කරගන්නවා. මේක අපි ඉක්මනට කරගන්න ඕනි. මම මෙතනදී වියලි මිදි ටිකකුත් එකතු කරගන්නවා. එතකොට රසයි. කැෂූ, පීනට්ස්, ආමන්ඩ්ස් වගේ ඕන නට් එකක් මෙතනට එකතු කරන්න පුළුවන්. එතකොට තව ගොඩක් රසයි. ඒ වගේම ඩේට්සුත් එකතු කරන්න පුළුවන් චූටි කෑලි වලට කපලා. අපි හදාගත්ත රුලන් මිශ්‍රණය සමාකාරයෙන් මිශ්‍ර වුණාට පස්සේ නිවෙන්න කලින් ට්‍රේ එකක තුනී කරගන්න ඕනි. මං කල්ැතුව ට්‍රේ එකක් ප්ලාස්ටි කරගත්තා. තෙල් ටිකක් ගාලා ඒකට මේ විදිහට දාලා ඒකාකාරී විදිහට ලස්සනට හදාගන්න ඕනේ නිවෙන්න කලින්. මේ විදිහට ට්‍රේ එකේ දාලා කෝනර්ස් හොඳට නීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක සම ප්‍රමාණ වලින් ගානට කපා ගන්න. ගොඩාක් පැණි රස නැති ඉක්මනින් හදාගන්න පුළුවන් රස කැවිලි වර්ගයක් තමයි රුලන්. ඉතින් ඔයාලත් ගෙදර තෙම්බුන වෙලාවට එහෙම නැත්තම් මොනවා හරි උත්සවයක් තියෙන වෙලාවක මේ රෙසිපි එක try කරලා බලන්න. Thank you.